සුබ දවසක් ළමයි. ඉතින් අපි කතා කරගෙන ඉන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ 10 ශ්‍රේණියට අදාළ පළවෙනි තීරි පාඩම් 3. ඉතින් ඊට අදාළව අපි පළවෙනි පාඩම් දෙක මීට කලින් වීඩියෝ දෙකකදී කතා කළා. ඒ තමයි ව්‍යාපාර පසුබිම සහ ව්‍යාපාර පරිසරය. අපි අද කතා කරන්නේ මේ ව්‍යාපාර සංවිධානය කියන පාඩම. ඉතින් මම කලින් වීඩියෝ වලදී කළා වගේම මේ පාඩමේදීත් ගොඩක් කෙටියෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට පුළුවන් වෙනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පාඩම ගැන හොඳ අයිඩියා එකක් අරගන්න. ඉතින් ඔයාලට පෙළ පොතේ තියෙන මේ විස්තර ටික පාඩම් කරගෙන යනකොට මේ වීඩියෝ එක බලලා හිටියානම් ඒක තේරුම් ගන්නත් මතක තියාගන්නත් ගොඩක් ලේසි වෙයි. ඉතින් හොඳම දේ තමයි මේ වීඩියෝ එක ඇහුවට පස්සේ ඔයාලා මේ පාඩම ආපහු මුලින් ඉඳලා පාඩම් කරගෙන යන්න. ඒකෙන් ඔයාලට එක්සෑම් එකට හොඳට උත්තර ලියන්න පුළුවන්කමක් ලැබෙනවා. හරි අපි පාඩම පටන් ගමු. ඒ තමයි ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන ගැන කතා කරනකොට මෙතනදී මුලින්ම විස්තර කරනවා මොකද්ද මේ ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ. ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ මොකද්ද? අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම ව්‍යාපාර සංවිධානයක් කියලා හඳුන්වනවා. අපි ඉතින් මීට කලින් කතා කරා මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ කියන එක. ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා අපි පළවෙනි පාඩමේදී කතා කළා. එතනදී අපි කිව්වා මම ඔන්න එකක් පෙන්නනම් පළවෙනි පාඩමේදී අපි මෙතන ව්‍යාපාරයක් කරන මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් කියලා අපි කතා කළා. ඒ ව්‍යාපාරය කියලා කියන්නේ. දැන් කතා කරන්නේ මොකද්ද ව්‍යාපාර සංවිධානයක් කියන්නේ කියන එක. ඉතින් සංවිධානයක් කිව්වම ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තමයි මෙතන නිර්වචනයේ තියෙන්නේ. එකක් තමයි මේ ව්‍යාපාර සංවිධානයකදී හැම වෙලාවෙම එක අවශ්‍යතා හා උවමනා සපුරාලීම කරනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම කරනවා. ඒ වගේම මෙතනදී තව කතා කරනවා අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සිදු කරනවා. ඒකට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වී ඉන්නවා. ඔන්න ඔය තුන ඇතුළත් කරලා වල නිර්වචන ලියන්න පුළුවන් නම් ඒකෙන් ඔයාලට මුළු ලකුණු ප්‍රමාණයම අරගන්න පුළුවන්. එතකොට මොකක්ද මේ සංවිධානය කියලා කියන්නේ? අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තියෙනවානේ. එතකොට මිනිසුන්ට ජීවත් වෙන්න නම් මෙන්න මේ උවමනා සපුරාලා ගන්න ඕනේ. ඉතින් අන්නේ අවශ්‍යතා සපුරාලීමට ඕන භාණ්ඩ හා සේවා සැපීමට එක පුද්ගලයෙකු හරි නැත්නම් පුද්ගල කණ්ඩායමක් හරි ඒකරාශී වීමක් එකට එකතු වීමක් අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. ඉතින් අපිට අපේ මේ අවට ලෝකේ බැලුවොත් මේ වගේ ව්‍යාපාර සංවිධාන ඕන තරම් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මතක් කරගන්න මොනවද තියෙන ව්‍යාපාර සංවිධාන කියලා. ඉතින් මේ ව්‍යාපාර සංවිධාන අපිට වර්ග කරන්න පුළුවන් විවිධ ආකාරයෙන්. ඔයාලට චුට්ටක් ඔන්න පොඩි වෙලාවක් අරගෙන මතක් කරගන්න මොනවද අපිට තියෙන ව්‍යාපාර සංවිධාන කියලා. ඒතර ඔයාලට ලේසි වෙයි ඉස්සරහට අපි මේ පාඩම කරගෙන යනකොට ඒකේ තියෙන කරුණු ටික තේරුම් ගන්න. හරි. ඔයාලට වීඩියෝ එක පොස් කරලා ඕනනම් ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. මම උදාහරණ ටිකක් කියන්නම්. ව්‍යාපාර සංවිධාන තමයි අපේ අවට තියෙන අපි හිතමුකෝ අපේ ගෙවල් ගාව තියෙන පොඩි සිල්ලර බඩු කඩයක්. එතකොට සිල්ලර අලෙවිසලක් කරගත්තොත් ඒ සිල්ලර අලෙවිසලත් වෙන්නේ ව්‍යාපාර සංවිධානයක්. ඊළඟට අරගන්න ගමේ තියෙන සමිතියක්. අපි ගමු තරුණ සංවිධානයක්. තරුණ ළමයි එකතු වෙලා පිටුවගත සංවිධානයක්. ඒක එකක්. ඊට පස්සේ මරණාධාර සමිතියක්. ඊළඟට අපේ ගමේ තියෙන ආගමික සිද්ධස්ථානයක්. මේ හැම එකක්ම සංවිධාන වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ අරමුණු වෙනස්, මේගොල්ලන්ගේ අයිතිකාරයෝ වෙනස්. ඉතින් අන්නේ විවිධ වෙනස් වෙන ආකාරය අනුව අපිට මෙන්න මේ ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් කොහොමද? එකක් හිමිකාරීත්වය අනුව. ඒ කියන්නේ අයිතිය කාටද තියෙන්නේ කියන එක. දැන් අපි බැලුවොත් සමහර ව්‍යාපාර සංවිධාන අයිති රජයට. සමහර ව්‍යාපාර සංවිධාන අයිති පෞද්ගලික අංශයට. අන්න ඒ විදිහට අපිට ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. ඊළඟට අරමුණ අනුව. ඒ ව්‍යාපාරවල අරමුණ මොකක්ද? අරමුණ සමහර ව්‍යාපාර ලාභ අරමුණු කරගෙන තියෙනවා.
හැබැයි සමහර ව්‍යාපාර ඒගොල්ලන්ගේ අරමුණ ලාභය නෙමෙයි සමාජ සුබ සාධනය වෙන්න පුළුවන්. අන්න ඒ විදිහටත් අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. අපි එකින් එක කතා කරමු ඉස්සරහට කරගෙන යනකොට මම උදාහරණත් එක්ක කියලා දෙන්නම්. මෙතනදී මම සරලව අයිඩියා එකක් දාන්න විතරයි කියලා දෙන්නේ. ඊට පස්සේ පරිමාණය අනුව පරිමාණය කියලා කියන්නේ සයිස් එක කොච්චර ලොකුද කියන එක. සමහර ව්‍යාපාර ගත්තොත් ගොඩාක් ලොකු ව්‍යාපාර සංවිධාන තියෙන සමහර ව්‍යාපාර ගොඩාක් පොඩි. අන්න ඒ විදිහට එතකොට වර්ග ගන්න පුළුවන් මහා පරිමාණ ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. අපි ඒකෙන් මුලින්ම හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනකොට කතා කරනවා ප්‍රධාන වශයෙන්ම හිමිකාරීත්වයේ තියෙන්නේ නැත්නම් අයිතිය තියෙන්නේ නැත්නම් ඒවට අවශ්‍ය අරමුදල් යොදලා ඒ අවදානම් දරන පුද්ගලයන් අපි හිමිකරුවා කියලා කියන්නේ. අන්නේ හිමිකාරීත්වය අනුව අපිට වර්ග කරන්න පුළුවන් පෞද්ගලිකාංශයේ සංවිධාන සහ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. එතකොට පෞද්ගලිකාංශයේ තියෙන සංවිධාන වලට උදාහරණ තමයි ඒකපොද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර, සමිති සංවිධාන කියලා කියන්නේ. රාජ්‍යාංශයේ තියෙන සංවිධාන තමයි මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර. ඒකම අපිට රාජ්‍ය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය වෙන කටයුතු වෙන ආකාරය අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන. ඒගොල්ලන්ගේ යටතේ තියෙන ව්‍යාපාර ගත්තොත් රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. මේවා තමයි රාජ්‍යාංශයට අයිති වෙන්නේ. ඉතින් ඒ කතා කරපු ටික තමයි මෙතනදී විස්තර කරලා තියෙන්නේ. අපි ළඟට යමු අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් ලාභ අරමුණු කරගත්ත සහ ලාභ අරමුණක් නැති ව්‍යාපාර සංවිධාන කියලා. ඉතින් දැන් මෙහෙම කතා කරගෙන යනකොට එකපාරටම ළමයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක් තමයි ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු කර නොගත් කියලා බෙදනකොට රාජ්‍යාංශය ඇවිල්ලා ලාභ අරමුණු කර නොගත් එකක් සහ පෞද්ගලික අංශය ලාභ අරමුණු කරගත් එකක් කියලා එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදි. මොකද ලාභ අරමුණු කරගත්තේ වගේ බොහොමයක් පෞද්ගලික අංශයේ වුණාට හැබැයි සමහර ව්‍යාපාර සංවිධාන තියෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ පෞද්ගලික අංශ ලාභ අරමුණක් නැති ව්‍යාපාර. උදාහරණ විදිහට ගමේ තියෙන සමුපකාර සමිතියක් නැත්නම් වෙනත් මොකක් හරි සමිති සංවිධානයක් කරගත්තොත් ඒ ඇවිල්ලා පෞද්ගලික අංශයේ හැබැයි ලාභ අරමුණක් නැති ව්‍යාපාර. ඒ වගේම තමයි පෞද්ගලික අංශ ලාභ අරමුණක් සහිත ව්‍යාපාරක් තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම් කියලා. එතකොට අපිට මේ විදිහට ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිව්වම පෞද්ගලික අංශයවත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍යාංශෙත් ලාභ අරමුණු කරගත් ඇතැම් ව්‍යාපාර තියෙනවා. උදාහරණ තමයි රාජ්‍ය සමාගම්. අපි આવත් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන වලට ලාභ අරමුණක් නැති පෞද්ගලික අංශයේ තියෙනවා සමුපකාර සමිති සහ සමිති සංවිධාන, පොදු අංශයේ තියෙනවා රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු. ඒ ටික ඇවිල්ලා ලාභ අරමුණක් නැති ව්‍යාපාර. ඉතින් අපි මේ විදිහට තමයි අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ. ඊළඟට අපි අන්තිම වර්ගීකරණය තමයි පරිමාණය අනුව. පරිමාණය අනුව වර්ග කරද්දී අර මං කිව්වා වගේ සුළු මහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙක. ඉතින් අපි මේක කොහොමද වර්ග කරන්නේ? පරිමාණය අනුව කිව්වහම ඒ කියන්නේ අපිට බැලු බැලමට වෙන සයිස් එකද? ලොකු ඉඩමක තියෙනවා නම් මහා පරිමාණද? පොඩි ඉඩමක තියෙනවා නම් සුළු පහ මධ්‍ය පරිමාණද? නැහැ. එහෙම්මම නෙමෙයි. අන්න ඒක වර්ගීකරණය කරනකොට අපි පාවිච්චි කරන නිර්ණායක කිහිපයක් තියෙනවා. ඒ නිර්ණායක ටික තමයි මෙතන තියෙන්නේ. ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය. ප්‍රාග්ධන ප්‍රමාණය කියලා කියන්නේ කොච්චර සල්ලි ටිකක් යොදවලාද මේ ව්‍යාපාරේ පටන් අරගෙන තියෙන්නේ. අපි හිතමු රුපියල් 5000ක් 10000ක් වගේ යොදවලා නම් එතන ඒක සුළු හා මධ්‍ය පරිමාණයක් වෙන්න පුළුවන්. අපි හිතමු මේ ව්‍යාපාරේ පටන් අරගෙන තියෙන රුපියල් ලක්ෂ 10ක්, ලක්ෂ 50ක්, ලක්ෂ 100ක් ඒ විදිහට ලොකු ප්‍රාග්ධනයක් දොරන්න සමහරවිට මහා පරිමාණ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ ඒක අපිට මෙහෙමයි. ඒක අපි ඒකට භාවිතා කරනවා මේ පිළිගත් නිර්ණායක. ඉතින් ලක්ෂ මට හරියටම වටිනාකම කියන්න මතක නෑ. සාමාන්‍යයෙන් අපි මිලියන ගාණක් වගේ අරගන්නවා මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට වර්ග කරන්න නම් ප්‍රාග්ධනය යොදලා තියෙන්න ඕනේ මේ විදිහට. ඉතින් අපිට
අවශ්‍ය වෙන්නේ ඒ මුදල් ඒ අවශ්‍ය වටිනාකම් ප්‍රමාණය දැනට අපි මත තියාගන්න ඕන වෙන්නේ මේ නිර්ණායක ටික විතරයි. ඊට පස්සේ සේවක සංඛ්‍යාව නම් අපිට කියනවා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කියන විදිහට සේවකීන් 25ට අඩු ව්‍යාපාර තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අයිති වෙන්නේ. සේවකීන් 25ට අඩු වෙනම් ඒක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කියනවා. සේවකීන් 25ට වැඩි විශාල සේවකීන් ප්‍රමාණයක් ඉන්නවා නම් අපි ඒකට කියනවා මහා පරිමාණ ව්‍යාපාර සංවිධානයක් කියලා. ඔන්න එක තව වර්ගීකරණයක්. ඊට පස්සේ භාවිතා කරන බලශක්ති ප්‍රමාණය බලශක්ති කිව්වම විදුලිය වෙන්න පුළුවන්. ඒ වගේ ඉන්ධන කොච්චර පාවිච්චි කරනවද ඒ ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරන මහා පරිමාණ සුළු ප්‍රමාණයක් නම් සුළු හා මධ්‍ය පරිමාණ. අන්තිමක ව්‍යාපාරයේ තියෙන වෙළඳපොළ කොටස. ඒ කියන්නේ මාකට් එක වෙළඳපොළ ගොඩාක් ලොකු වෙළඳපොළක්ද තියෙන්නේ නැත්නම් පොඩි වෙළඳපොළක් තියෙන්නේ. අපි හිතමුකෝ ඒ ව්‍යාපාරයේ මාකට් එක ඇවිල්ලා එයා සේවය කරන්නේ කොළඹට විතරයි. කොළඹ විතරයි ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒක සමහර විට ඒක කොළඹත් අපි හිතමු එක ප්‍රදේශයක අපි හිතමු කඩුවෙල. කඩුවෙල කියන ප්‍රදේශයේ විතරයි ව්‍යාපාරය තියෙන්නේ. එහෙනම් පොඩි මාකට් එකක් තියෙන්නේ. පොඩි වෙළඳපොළ කොටසක් තියෙන්නේ. එතකොට ඒක අයිති වෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයකට. හැබැයි යා මුළු ලංකාවටම සේවා සපයනවා. ලංකාවටම භාණ්ඩ විකුණනවා. අන්න එහෙනම් විශාල වෙළඳපොළක් තියෙනවා. ඒක අයිති වෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරවලට. එතනින් අපිට මේ වර්ගීකරණයෙන් නවත්තන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ අපි කතා කරපු එක් එක් ව්‍යාපාර සංවිධාන ගැන ටික ගැන තමයි කතා කරගෙන යන්න තියෙන්නේ. ඒකෙන් පළවෙනි එක ඒක පුද්ගල ව්‍යාපාර. ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ හිමිකාරීත්වය නැත්නම් අයිතිය එක පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර. අයිතිය තියෙන එක්කෙනෙක්ට විතරක් නම් ගොඩක් වෙලාවට අපේ ගමේ තියෙන සිල්ලර බාණ්ඩවල වෙසල කරගන්න මෙතන වලට උදාහරණ දීලා තින්නේ ඒ වගේම චන්ද්‍රා ස්ටෝර්ස් කියලා. ඒක අයිතිකරුවෝ ගොඩක් වෙලාවට ඉන්නේ එක්කෙනෙක්. ඒ කඩේන මුදලාලි තමයි ගොඩක් වෙලාවට අයිතිකරුවෝ වෙන්නේ. එතකොට අන්න එහෙම එක පුද්ගලයෙක් සතුව තියෙන ව්‍යාපාරවලට කියනවා ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා. ඉතින් ඒ ලක්ෂණ තමයි ඉතින් ඒ ව්‍යාපාරේ පටන් ගන්න ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී යොදන මුදලනේ. ඉතින් ඒ සල්ලි යොදන ගොඩක් වෙලාවට අයිතිකරුම තමයි. ඒ වගේ තනි පුද්ගලයෙක් විසින් තමයි යොදවන්නේ. ඒ වගේම ලාභ ලැබුවත් ඒක අයිති වෙන්නේ අයිතිකරුට, අලාභ ලැබුවත් ඒක අයිතිකරුට තනිවම භුක්ති විඳින්න වෙනවා. ඊළඟට වගකීම් පැත්තෙන් බැලුවොත් අයිතිකරුගේ වගකීම අසීමිතයි. මොකද මේ වගකීමක් කියලා කියන්නේ? වගකීමක් කියලා කියන්නේ බැඳීමක්. හදිස්සියවත් මේ ව්‍යාපාරයේ පාඩු ලැබුවොත් ඒ ලැබෙන පාඩුව නැත්නම් අපි හිතමුකෝ ව්‍යාපාරයේ පාඩු ලැබලා දැන් ඔන්න බංකොලොත් වෙනවා. ව්‍යාපාරයට ලොකු ණයක් ගෙවන්න වෙනවා. ඒ ණය ගෙවා ගන්න ව්‍යාපාරයේ සල්ලිත් නැහැ. හැබැයි මේ ඉන්න අයිතිකරුට වෙනවා එයාට ගියාගේ ගෙදර තියෙන බඩු ටික විකුණනවා හරි ඒ ව්‍යාපාරේ ණය ටික ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අයිතිකරුගේ පෞද්ගලික දේපල පවා ව්‍යාපාරයේ වගකීම් සඳහා කැප කරන්න සිදු වෙනවා. ඒ කැප කළ යුතු ප්‍රමාණය නිශ්චිත සීමාවක් නැහැ. ඒ නිසා අපි කියන වගකීම අසීමිතයි කියලා. ඒ කියන්නේ සමහර ව්‍යාපාර තියෙනවා එහෙම නැහැ. අයිතිකරු වුණා කියලා ණය ඒ ව්‍යාපාරේ ණය ගෙවන්න ගෙදර තියෙන දේවල් ඉක්මනින් ඉන්න ඕනේ නැහැ. දැන් අපි ඉස්සරද කතා කරන සමාගම් ගැන. සමාගම් අයිති වෙන්නේ මේ විදිහට. හැබැයි ඒක පුද්ගල ව්‍යාපාරයක් බංකොලොත් වුණොත් ණය ගෙවන්න වුණොත් අයිතිකරුට බීරලා ඉන්න විදිහක් නැහැ. එයාට යාගේ ගෙදර තියෙන දේවල් ටික හරිය විකුණලා ණය ගෙවන්න වෙනවා. ඒකයි මෙතනදී කතා කරන වගකීම අසීමිතයි කියනවා. ඊළඟට නීතිමය පුද්ගල භාවයක් නැහැ. නීතිමය පුද්ගල භාවයක් නැහැ කියලා කියන්නේ මේ ඒක පුද්ගල ව්‍යාපාරයකට ඒ ව්‍යාපාර නමින් නීතිමය කටයුතු වලට ලැබෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අරගන්න මේ චන්ද්‍රා ස්ටෝර්ස් කියන එක. එතන මේ චන්ද්‍රා ස්ටෝර්ස්ට බෑ චන්ද්‍රා ස්ටෝර්ස් කියන නමින් කාටවත් නඩුවක් දාන්න. ඒක දැන් චන්ද්‍ර කියන්නේ අයිතිකරු නම් අයිතිකරුට නඩු දාන්න පුළුවන් එයාගේ නමින්. හැබැයි චන්ද්‍රා ස්ටෝර්ස් කියලා ඒ ව්‍යාපාර නමින් නඩු දාන්න බෑ. ඒ වගේම ගිවිසුම් වලට අපි හිතමු වාහනයක් ගන්න ඕනේ, ලොරියක් ගන්න ඕනේ, බඩු හිට මෙහෙට අරන් යන්න. ලොරියක් ගද්දි උනත් මේ ව්‍යාපාර නමින් ලොරියක් ගන්න බෑ. වාහනයක් ගන්න බෑ. ඒක අරගන්න ඕනේ අයිතිකරුගේ නමින්. ඒ වගේ ණයක් ලබා ගැනීම, නඩු පැවරීම වගේ දේවල් මේ ව්‍යාපාර නමින් කරන්න බෑ.
කරන්න ඕන අයිතිකරුගේ නාමය. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් නෑ. මොකද එක අයිතිකරුවෙක් ඉන්න හින්දා ඒ අයිතිකරුට මොකක් හරි වුණත් ව්‍යාපාරය වහන්න වෙනවා. ඒ වගේම ලියාපදිංචි අනිවාර්යයි. සාමාන්‍යයෙන් එක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි අනිවාර්ය නොවේ. මොකද ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි අනිවාර්ය නෑ. හැබැයි අයිතිකරුගේ සම්පූර්ණමින් හැර වෙනත් නමකින් නම් මේක පවත්වාගෙන යන්නේ ඒක අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්ති යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී ව්‍යාපදිංචි කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි අර ගමු මේ දැන් මෙතන මේ කතා කරන උදාහරණයෙන් චන්ද්‍රා ස්ටෝර්ස් කියලානේ. මේකේ මේ චන්ද්‍රා ස්ටෝර්ස් කියන්නේ යාගේ සම්පූර්ණ නමද? නෑ. චන්ද්‍රා කියන්නේ යාගේ නමින් කැලක්. අපි හිතමු යාගේ සම්පූර්ණ නම වෙන්නේ චන්ද්‍රා අපිටම අමරසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රා කාන්ති. නිකන් නමක් අමරසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රා කාන්ති. එතකොට අන්න ඒක තමයි යාගේ මුල් නම. අමරසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රා කාන්ති. එතකොට දැන් මේ ව්‍යාපාරේ නම තියෙන්නේ ඒක නෙමෙයිනේ. ඒ නිසා මෙයාට ඒක ලියාපදිංචි කරන්න වෙනවා. මොකද සම්පූර්ණ නම නෙමෙයි මේ තියෙන්නේ. චන්ද්‍රා ස්ටෝර්ස්. සම්පූර්ණ නම නම් අර අමරසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රා කාන්ති වෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ නම නෙමෙයි නිසා මෙයාට මේක ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි ව්‍යාපාරේ සම්පූර්ණ නම නම් ඒ ව්‍යාපාරයට දීලා තියෙන අයිතිකරුගේ සම්පූර්ණ නම නම් ඒක ලියාපදිංචි කරන්න අනිවාර්ය නැහැ. ඒ ටික තමයි ඉතින් ඒවා ඒ කතා කරපු ලක්ෂණ වාසි අවාසි කියලා වෙන් කරන්න පුළුවන්. වාසි විදිහට ගන්න පුළුවන් මේ එක බුද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලේසි. සම්පූර්ණ ලාභයම අයිතිකරු සතුයි. ව්‍යාපාරයේ රහස තොරතුරු ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද එක අයිතිකරුවෙක් ඉන්න හින්දා ඒ ව්‍යාපාරයේ රහස එයා ගාම තමයි තියෙන්නේ. එයාට එයාගේ උපරිම දක්ෂතාවය ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. වගේම තනිවම තීරණ අරගන්න පුළුවන්. අවාසි විදිහට අයිතිවර්ධන අංක වගකීම් අසීමිතයි. ගෙදර තියෙන දේවල් විකුණලා ණය ගෙවන්න වෙන්න පුළුවන්. ප්‍රාග්ධන රැස් කරගත් දෙක අයිතිකරුවෙක් ඉන්න හින්දා සල්ලි එච්චර හොයාගන්න බෑ, අමාරුයි. අකණ්ඩ පැවැත්මක් නෑ කිව්වා. නෛතික උද්ග්‍රභාවයක් නෑ කිව්වා. අයිතිකරු තනිව තීරණ ගන්න හින්දා සමහර විට ඒවා අසාර්ථක වෙන්න පුළුවන්. ඒව තමයි අවාසි වෙන්නේ. හර අපි ඊළඟට යමු හවුල් ව්‍යාපාර වලට. ඒක පුද්ගල ව්‍යාපාර වල හිටිය එක අයිතිකරුවා ඉන්නේ. හවුල් ව්‍යාපාර වල අයිතිකරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. අයිතිකරුවෝ හරියටම ගත්තොත් දෙන්නෙක්ගේ ඉඳලා 20ක් වෙනකන් ඉන්න පුළුවන්. අයිතිකරුවෝ දෙන්නෙක්ගේ ඉඳලා 20ක් වෙනකන් ඉන්න පුළුවන්. දෙන්නෙක්ගේ ඉඳලා 20ක් වෙනකන් මේ හවුල් ව්‍යාපාරයක අයිතිකරුවෝ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අවම දෙන්නයි උපරිම 20යි. ඒක කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාජිකයන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවම වශයෙන් දෙන්නෙක්වත් උපරිම 20ක්වත් ඉන්න ඕනේ. ඒ වගේ ඉන්න ව්‍යාපාරයකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. නිර්වචනය කිව්වොත් ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස දැක්වේ. ලාභ ලැබීමේ අරමුණක් තියෙන පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර සම්බන්ධතාවයක් තියෙන එකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. එතකොට හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියන එකත් මතක තියාගන්න. හවුල් ව්‍යාපාර බලපාන පනත. හැබැයි සමාජිකයන් සංඛ්‍යාව කියන්නේ මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතෙන් නෙමේ. හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව සඳහන් කරලා දීලා තියෙන්නේ මේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව. හරි. ඉතින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුමක් තියෙන්න ඕනේ. ඉතින් හවුල් ගිවිසුමක් තියෙන්න ඕනේ කිව්වහම මේ හවුල් ගිවිසුම ලිඛිතවම වෙන්න ඕනේ නෑ. අපි හවුල් ගිවිසුමක් කියලා කියන්නේ පුද්ගලයන් අතර ඇති කරගන්න එකඟතාවය. හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්නේ පුද්ගලයන් අතර ඇති කරගන්න එකඟතාවයක. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක දැන් අපිටම අයිතිකරු 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 5 දෙනාම එකඟ වෙන්න ඕනේ හවුල් ව්‍යාපාරය කරගෙන යන්න. අන්න එහෙම එකඟතාවයක් තියෙනවා නම් අපි ඒකට කියනවා හවුල් ගිවිසුමක් කියලා. ඉතින් මේ එකඟතාවය සමහර විට කට්ටිය කතා වෙලා කට වචනෙන් ඇති කරගත් එකඟතාවයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලා විට කතා කරලා ලිඛිතව ලියුමක් වගේ ලියලා අස්සම් කරලා පටන් ගත්ත ගිවිසුමක් වෙන්න පුළුවන්. සමහර විට මේ මොකුත් ගිවිසුමක් නෑ. හැබැයි කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. නිසංගයෙන්ම ඒ කියන්නේ ව්‍යංගයෙන්ම සමහර විට මේ ගිවිසුමක් ඇතිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහෙවත් ලියලා නැහැ.
කොහෙදවත් කවදාවත් කතා කරලත් නැහැ. හැබැයි ඒගොල්ලෝ වැඩ කරන්නේ හරියට හවුල් ගිවිසුමක් තියෙනවා වගේ, හවුල් ව්‍යාපාරයක් වගේ. එහෙම ව්‍යංගයෙන් ඇතිවෙන්න උනත් ව්‍යංගයෙන් උනත් ඇති වෙන්න පුළුවන් හවුල් ගිවිසුමක්. එතකොට අන්න ඒ විදිහට ලිඛිතව වාචිකව හෝ ව්‍යංගයෙන් කියන ආකාර තුනෙන්ම හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හැබැයි යම්කිසි හේතුවක් මත ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් ව්‍යාපාරේ පටන් ගන්න රුපියල් 1000කට වඩා වැටි මුදලක් යොදවලා නම් ඒ ව්‍යාපාරය ලිඛිත හවුල් ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න ඕනේ. අන්න ඒ ලිඛිත ගිවිසුමට අපි තව නමක් කියනවා හවුල් ඔප්පුව කියලා. අන්න ඒ කාරණාවත් මතක තියාගන්න. ඊට පස්සේ තව ලක්ෂණ කිහිපයක් කියනවා. ඒක පුද්ගල ව්‍යාපාරයක වගේම තමයි හවුල් ව්‍යාපාරයකත් වගකීම අසීමිතයි. ඒ වගේම ලියාපදිංචි අනිවාර්ය නැහැ. හැබැයි අර කතාවම තමයි සියලුම හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් එයා ලියාපදිංචි කරන්න ඕනේ. ඒ වගේම නෛතික පුද්ගල භාවයක් නැහැ සහ අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල්කරුවෙක් ගීට මාකරේ හානියක් වුණොත් මේකේ පැවැත්මට බාධාවක් වෙන්න පුළුවන්. එතකොට වාසි විදිහට කතා කරන්න පුළුවන් ඒ ව්‍යාපාර හවුල් ව්‍යාපාරات ආරම්භ කරන්න එච්චර අමාරු නෑ. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාරයක නම් එක්කෙනයිනේ සල්ලි දාන්නේ. හැබැයි හවුල් ව්‍යාපාරයක වැඩි පිරිසක් සල්ලි යොදවනවා. ඒ නිසා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම හවුල්කරුවන්ගේ සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වගකීම අසීමිත වුණාට බෙදී යනවා. ඒ ඉන්න හවුල්කරු 10 දෙනෙක් හිටියොත් 10 දෙනාටම මේ ණය බෙදී යනවා. සහ හැමෝටම එකතු වෙලා තීරණ ගන්න පුළුවන්. ඒතකොට ඒ එකතු වෙලා ගන්න තීරණ සමහර විට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට අවාසි විදියට ගන්න පුළුවන් වගකීම අසීමිතයි. හැමෝටම බෙදලා ගියත් අසීමිත වගකීමක් තියෙනවා. හවුල්කරුවන් අතර ලාභය වුණත් බෙදලා යන්න පුළුවන්. ඒ වගේම හවුල්කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන්. අඛණ්ඩ පැවැත්මක් නැහැ. සානායිත බුද්ධ භාවයක් නැහැ. ඒ තමා හවුල් ව්‍යාපාරය එක හවුල් ව්‍යාපාරයක පවාසි වෙන්නේ. හරි. එතකොට හවුල් ව්‍යාපාරත් ඉවරයි. ඉතින් ඔයාලට මම එක දිගට කරගෙන යනවා පාඩම. සමහර විට ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද අලුත් තොරතුරු ගොඩාක් ඔලුවට වැටෙන හින්දා ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ටිකක් ඉඳලා ඊටු ටික බලාගෙන යන්න පුළුවන්. මොකද මේවා එක මේ පොඩි වෙලාවකින් කරන්න පුළුවන් පාඩම් නෙමෙයි. ඒ නිසා මම පොඩ්ඩක් වේගෙන් ඉක්මනට කරගෙන යනවා. මේක එකපාර ඉගෙන ගන්න ළමයෙක්ට නම් සමහර විට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හිමින් සැරේ වීඩියෝ එක බලාගෙන එන්න. හරි ඊළඟ සංවිධාන වර්ගය තමයි සංස්ථාපිත සමාගම්. දැන් අපි කතා කළේ මොනවද? එකක් කතා කළා ඒක පුද්ගල ව්‍යාපාර. ඊට පස්සේ කතා කළා හවුල් ව්‍යාපාර. දැන් අපි එනවා සංස්ථාපිත සමාගම්. ඒතර මේ අපි කතා කරන තුනම ඇවිල්ලා පෞද්ගලික අංශේ ව්‍යාපාර සංවිධාන. පෞද්ගලික අංශේ ලාභ අරමුණක් සහිත ව්‍යාපාර සංවිධාන. සංස්ථාපිත සමාගම් කියන්නේත් අන්න ඒ වගේම පෞද්ගලික අංශේ ලාභ අරමුණක් සහිත ව්‍යාපාර සංවිධානයක්. ඉතින් මේ ව්‍යාපාර සංවිධානත් අපිට මේ ව්‍යාපාර සංවිධානය 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕන නෛතික පුද්ගලභාවයක් තියෙන සහ කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයා ගන්න සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන සමාගමක් තමයි සංස්ථාපිත සමාගමක් කියලා කියන්නේ. ඉතින් මෙතන මේ ලක්ෂණ ටිකක් තමයි මෙතන දීලා තියෙන්නේ. අපි ලක්ෂණ වෙන වෙනම බලමු. මේ සංස්ථාපිත සමාගම් අරගත්ත සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන්න ඕනේ. මේ සංස්ථාපනය කියන වචනෙට බය වෙන්න එපා. සංස්ථාපනය කියලා කියන්නේ ලියාපදිංචි කරනවා කියන එකටම තමයි. හැබැයි අපි සාමාන්‍යයෙන් සමාගමක් ලියාපදිංචි කරනවා කියන්නේ ඒක අපි කියන්නේ සංස්ථාපනය කරනවා කියලා. ඒතර සමාගම් පනත ඇතුලේ අපිට මේක සංස්ථාපනය කරන්න පුළුවන්. සමාගම් පනත කියන්නේ මේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අර ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර වගේ නෙමෙයි. එක කොටස් දැන් මේකේ අයිතිකරන්න අපි කියන්නේ කොටස් හිමියෝ කියලා. කොටස් අරගන්න කට්ටිය. ඉතින් එක කොටස් හිමියෙක්ට මාකරි හානියක් වුණා කියලා සමාගමට මුකුත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් මොනවද මේ සමාගම් වලට උදාහරණ ලංකාවේ තියෙන? ඔයාලා අහලා ඇති ජෝන්කීර් සමාගම, හේමාස් සමාගම, යුනිලීවර්,
අන්න ඒවා තමයි සමාගම් වෙන්නේ. ඒතර ඒවා අයිතිකරුවෝ ගොඩාක් ඉන්නවා. එක අයිතිකරුවෙක්ට හානියක් වුණා කියලා ව්‍යාපාරයේ පැවැත්මට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම සීමිත වගකීමක් තියෙන්නේ. අයිතිකරුවන්ට තමන්ගේ ගෙදර තියෙන දේවල් කැප කරන්න ඕනේ නැහැ කිව්වත්. ඊට පස්සේ කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. සමාගම් අරගන්නත් ඒගොල්ලෝ කොටස් නිකුත් කිරීමක් කරනවා. ඒතර මේකේ වාසි විදියට ගන්න පුළුවන්. දැන් වාසි ඔයාලටම හිතෙන්න ඕනේ මේ ලක්ෂණ කතා කරද්දී. කොටස් නිකුත් කරලා ඕන එක්කෙනෙක්ට කොටස් අරගන්න පුළුවන් හින්දා වැඩි ප්‍රාග්ධනයක් ඒගොල්ලන්ට රැස් කරගන්න පුළුවන්. ඒ වගේම නීතිමය පුද්ගල භාවයක් හම්බ වෙනවා. ඒ කියන්නේ සමාගමේ නමින් අපි ජෝන් කීස් ගත්තොත් ජෝන් කීස්ලට පුළුවන් ඒගොල්ලොන්ගේ නමින් වාහන හිම අරගන්න. ඒ නමින් අරගන්න පුළුවන්. ඒ වගේම කාට හරි නඩුවක් දාන්න. අන්න ඒ වගේ හැකියාවක් තියෙනවා සමාගම් වලට. ඒ නිසා අපි කියනවා ඒගොල්ලන්ට නීතිමය පුද්ගල භාවයක් තියෙනවා කියලා. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. වගකීම සීමිතයි. ඒ වගේම කළමනාකරණය කරන නිකම්ම කට්ටියක් නෙමෙයි අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් ඒකත් ලක්ෂණයක් වෙනවා. අවාසි විදිහට කතා කළොත් නීතිමය විධිවිධාන ආදී අර 2007 සමාගම් පනතට සංස්ථාපනය කරද්දී ලොකු නීතිමය විධිවිධාන කිහිපයක් තියෙනවා. සහ ලාභයයි අයිතියයි ඉන්න හවුල්කරු අතර බිඳිලා යනවා. ඒක තමයි අවාසි විදිහට ගන්න වෙන්නේ. ආමුන්තුන අයිතිකරු ගොඩාක් ඉන්නවා කියලා අයිතිකරුන් කොටස් හිමියෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ලාභය ඒගොල්ලන් අතර බෙදී යන්න පුළුවන්. හරි. ඒ තමයි සීමා සහිත සමාගම් වල වාසි සහ සීමා සහිත සමාගම් ගැන කතා කරන්න තිබේ ටික. දැන් අපි ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර සංවිධාන වලින් මාරු වෙනවා. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශ ව්‍යාපාර සංවිධාන වලට. ඒ තමයි සමූපකාර සමිති සහ සමිති සංවිධාන. මුලින්ම සමූපකාර සමිති ගැන කතා කළොත් සමූපකාරයක් කියලා කියන්නේ ස්වාධීනව සංවිධානය වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දැන් උදාහරණ විදිහට ගන්න පුළුවන් ඔයාලගේ ප්‍රදේශෙත් තියෙන සමුපකාර තියෙන්න පුළුවන් මේ වගේ නම් වලින් අහලා ඇති. ශ්‍රී ලංකා විවිධ සේවා සමුපකාර සමිතිය, සමුපකාර ණයදෙන සමිතිය, ඒක එහෙම ගොඩක් කට්ටියට පුරුදු ඇති. මේ සනස කියන එක සමුපකාර ණයදෙන සමිතිය. මේ වෙලාව සමුපකාර. මේ සමුපකාරවල එක අයිතිකරුවෙක් ඉන්නවා කියලා නෑ. ඒ ඉන්න සමාජිකයොම තමයි ඒකේ අයිතිකරුවෝ වෙන්නේ. ඒ වගේම තීරණ අරගන්නකොට ඒ ඉන්න ඔක්කොම අයිතිකරුවෝ එකතු වෙලා තමයි තීරණ අරගන්නේ. සාමූහික අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වෙනවා. ඒ වගේකට අපි කියනවා සමුපකාර සමිතියක් කියලා. ඒ වගේම තමයි මේකට අදාළ වෙන පනතත් අනිවාර්යෙන් මතක තියාගන්න. 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත. මේ සමූපකාර සමිති පනත යටතේ මේ සමුපකාර සමිති ලියාපදිංචි කරන්න ඕනේ. ලක්ෂණ තමා සමුපකාර සමිතියක් ගත්තොත් මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන. ඒ කියන්නේ තීරණ අරගන්නකොට හැමෝම එකතු වෙලා හැමෝගෙම ඡන්දෙන් තමයි තීරණ අරගන්නේ. කාගේවත් තනි තීරණ මත මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැමෝම එකතු වෙලා. ඒ නිසා අපි කියන එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතිනවා කියලා. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. කැමැති පුද්ගලයෙක්ට තමන්ගේ කැමැත්තෙන් සමුපකාර වලට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා යට ස්වේච්ඡාවෙන් සහ විවෘත සමාජිකත්වයක් මේකේ තියෙනවා. සහ සමාජිකින්ට සාමූහික අයිතියක් හැමෝටම අයිතියක් තියෙනවා සහ මේ සමුපකාර කාගේවත් තනි අවශ්‍යතාවයක් ඉටු කරන්න නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලොන්ට තියෙන පොදු අවශ්‍යතා. ඒ කියන්නේ ඉන්න සමාජිකයින්ගේ සුබ සාධනය සඳහා තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ වගේ පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත වෙනවා. ඒ තමයි සමුපකාර සමිති වල තියෙන ලක්ෂණ. ඉතින් ඒ ලක්ෂණ ටිකම අපිට වර්ග කරන්න පුළුවන් වාසි විදිහට. වාසි කිව්වහම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. ඒක වාසියක්. සමාජිකයින් සුබ සාධනයෙන් කටයුතු කරන එක වාසිය. ඒ වගේම තමයි සමහර විට සමුපකාර සමිති පවත්වාගෙන රාජ්‍ය අනුග්‍රහය හම්බ වෙනවා සහ ලැබෙන ආර්ථික ප්‍රතිලාභය කියන ලාභ වගේ දේවල් ඉන්න මේ අතිරික්තය කියලා කියන ලාභය ඉන්න සමාජයෙන් අතරම බෙදලා යනවා. එතකොට ඒක වාසියක් වෙනවා. අවාසි තමයි ප්‍රාග්ධනයේ සීමිතයි. මොකද ඉන්න සමාජිකයන්ගෙන් සමාජික ගාස්තු වලින් තමයි සල්ලි හම්බ වෙන්නේ. සමාජික ගාස්තු වෙන්නේ රුපියල් 100ක් වගේ. අවුරුද්දටම රුපියල් 100ක් එකතු කරලා ව්‍යාපාරයක් සංවිධානයක් කරගෙන යන්න බෑනේ. ඒ නිසා
ඇත්තටම ප්‍රාග්ධනය හරිම සීමිතයි. ඒ වගේම තමයි සමුපකාරයක් කරගෙන යනකොට සමූපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කරන්න ඕනේ. අර මම කතා කරපු 1972 අංක 5 දරන සමුපකාර පනත තියෙනවානේ. මේ මෙතන මේ කතා කරන සමුපකාර පනත ඒ පනත යටතේම වැඩ කරන්න ඕනේ හින්දා සමහර විට ඒ පනත යටතේ වැඩ කරද්දී පොඩි අවාසිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සමිති ගැන තමයි ලොකුට කතා කරන්න නෑ. සමිති කියලා කියන්නේ සමාජ සුබ සාධන වෙනුවෙන් අරමුණු කරගත්ත සංවිධානයක්. උදාහරණ තමයි ක්‍රීඩා සමිති, ගොවි සමිති, මරණාධාර සමිති, අනුමනාධාර සමිති, තරුණ සමිති, කාන්තා සමිති. අනේ වගේ සමිති තියෙනවානේ. ඒත් ඒගොල්ලන්ගේ ලාභ අරමුණක් නැහැ. ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ සමාජ සුබ සාධනය, ප්‍රජා සේවා, පුණ්‍ය කටයුතු වගේ දේවල්. ඒ තමයි සමිති සංවිධානය කියලා කියන්නේ. එතකොට අපි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය එතනින් ඉවර කරගන්න පුළුවන්. අපි දැන් අන්තිම කොටස් කිහිපයට එනවා. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු වලට. මේ දැන් අපි එන්නේ රාජ්‍යාංශය සතු ව්‍යාපාර සංවිධාන වලට. ඒතර රාජ්‍යාංශයේ තියෙන එක ව්‍යාපාර සංවිධානයක් තමයි රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ. රාජ්‍ය සංස්ථා කියලා කිව්වහම රාජ්‍ය සංස්ථා කියලා කියන්නේ මේක ඇවිල්ලා සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය රජය සතු වන. පූර්ණ අයිතිය රජය සතු වන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජය සතු වන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා ලෙස හැදෙන්නේ. එතකොට මේ රාජ්‍ය සංස්ථාවල පූර්ණ අයිතිය කියන්නේ සම්පූර්ණ අයිතිය එක්ක රජයේ නැත්තම් වැඩි අයිතිය. ඒ කියන්නේ 150ට වඩා වැඩි ප්‍රමාණයක් රජයට අයිති වෙනවා. ඒ වගේ සමාගම් පනතේ නැතුව වෙන මොකක් හරි නීතියක් කරලා සංස්ථාපනය කරපු මේ සංවිධානයකට කියනවා රාජ්‍ය සංස්ථාවක් කියලා. ඒතර ගොඩක් වෙලාවට මේක රාජ්‍ය විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මතින් තමයි පාලනය වෙන්නේ. ඒ වගේම තමයි දැන් මම කියවනේ වෙනත් පනතක් නීතියක් කරද කියලා. ඒක විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් කරතේ ආරම්භ කරනවා. එතන මම ඔයාලට කෙටියෙන් රචනයක් දෙන්නම් භාණං කරගන්න මෙහෙම ලියන්න පුළුවන්. රාජ්‍ය සංස්ථාවක් කියලා කියන්නේ විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් මගින් ආරම්භ කරන පූර්ණ අයිතිය රජය සතු වන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජය සතු වන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා ලෙස හැදින්වෙනවා. මේ රාජ්‍ය සංස්ථා කියන වචනයට අමතරව අපි පාවිච්චි කරන තව වචන කිහිපයක් තියෙනවා. රාජ්‍ය නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, මණ්ඩලය සහ කාර්යාංශය කියන නම්. උදාහරණ ටිකක් දීලා තියෙන සාහිත්‍ය සංස්ථාවලට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොර සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කෘෂි රක්ෂණ මණ්ඩලය කියන ඒවා ගන්න පුළුවන්. ඊළඟට රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ අපි කිව්වා අයිතිය හා පාලනය රජයේ සතුයි. ඒ වගේම නෛතික පුද්ගල භාවයක් මේකට තියෙනවා. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරනවා. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. වාසි විදියට ගන්න පුළුවන්. මේ රාජ්‍ය සංස්ථා ගොඩක් හොඳයි අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කරන්න. මොකද මේවා රාජ්‍යාංශයනේ. ඒගොල්ලන්ට ලාභ අරමුණක් ඒගොල්ලන් ගොඩක් වෙලාවට ලාභය නෙමෙයි අරමුණු කරගන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් කම ඔය ජලය, විදුලිය වගේ දේවල් සපයන්නේ මේගොල්ලෝ හොඳයි. ඒ නිසා අර ජාතික විද්‍යුත් බල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, වෝටර් බෝඩ් එක කියලා කියන්නේ. ඒක ඇවිල්ලා රාජ්‍ය සංස්ථාවක් සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අපි කරන්ට් බිල් එහෙම දෙන්නේ නැතේ. ඒ විදුලිය අපිට සපයන්නේ මේ රාජ්‍ය සංස්ථාවක් මගින්. ඒ නිසා අත්‍යවශ්‍ය සේවා සම්පාදනයට ගොඩක් මේක උචිතයි. සහ පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම අවම කරන දායක වෙනවා. ඒ කියන්නේ දැන් අපි අරගත්ත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒක ඇවිල්ලා සංස්ථාවක්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියන ආයතන CTB බස් තිබ්බේ නැත්නම් පෞද්ගලික බස් වලට සමහරට ඒගොල්ලෝ කැමති විදිහට වැඩ කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඒකාධිකාරී විදිහේ බලපෑම අඩු කරලා තියෙනවා රජයේ බස් ටික දාලා. ඒක රාජ්‍යාංශයේ මේ සංස්ථා ඉදගත්ත නම් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වල ඒකාධිකාරී බලපෑම අඩු කරන්න. ඒ වගේම ලාභය වුණත් මහ ජනතාව සතුයි. මොකද රජයේ දෙයක් නිසා රජයේ ලාභ උපයනකොට ඒ රටේ ඉන්න මහ ජනතාවටම හොඳයි. ඉතින් අවාසි විදිහට ගන්න පුළුවන් තීරණ ගැනීම ස්වාධීනත්වය වෙන මොකද රජයේ මැදිහත් වෙන හින්දා සහ රජයේ නීති රීති මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙන එන එකත් සමහරට වාසියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ව්‍යාපාර සංවිධානය රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු කිව්වහම මේක ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් යටතේ ඒ වගේම මුළුමනින්ම රජ්‍ය ඍජු පාලනයට අයත් වෙන ආයතන දෙපාර්තමේන්තු කියලා කියනවා. එතකොට මේක වෙනස් වෙන්නේ කොහොමද? රාජ්‍ය සංස්ථාත් එක්ක.
අපි රාජ්‍ය සංස්ථා කතා කළේ පූර්ණ අයිතිය හෝ වැඩි අයිතිය රජයේ සතුයි. ඒ වගේම පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු මණ්ඩලකින් තමයි ආරම්භ වෙන්නේ. රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තොත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ අමාත්‍යාංශයක් කරතේ. ඒ වගේම මුළුමනින්ම සම්පූර්ණයෙන්ම වැඩි අයිතියක් නෙවෙයි සම්පූර්ණයෙන්ම මේක රජයේ ඍජු පාලනයට යටත් වෙනවා. උදාහරණ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අරගන්න පුළුවන්. රාජ්‍ය දෙපාර්තමේන්තුව ලක්ෂණ විදිහට අයිතිය හා පාලනය රජයේ සතුයි. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධාන ඉසල නිලනාමයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. අකණ්ඩ පැවැත්මක් තියෙනවා සහ රජයේ අරමුදල් මගින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒක වාසි විදිහට ගන්න පුළුවන් ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපීම සිදු කරන දෙපාර්තමේන්තු වලින්. ඒ වගේම විශාල ප්‍රාග්ධනයකින් ගොඩාක් සල්ලි ඕන දිගු කාලීන සංවර්ධනය සඳහා වෙන කටයුතු වලට මේගොල්ලෝ මැදිහත් වෙනවා. මොකද පෞද්ගලික අංශය සාමාන්‍යයෙන් ලොකු ප්‍රාග්ධනයක් යොදවන වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ලාභ අරමුණක් නැති වෙන්න පුළුවන් හිම නිසා. ඒ වගේම විශාල පිරිසක් සේවය කරන හින්දා රැකියාව අවස්ථා ගොඩක් හම්බ වෙනවා දෙපාර්තමේන්තු වල. අධ්‍යාපන දෙපාර්තමේන්තු, ගුවන් විදුලි දෙපාර්තමේන්තු, මේ තැපැල් දෙපාර්තමේන්තු, දුම්රිය දෙපාර්තමේන්තු ලොකු සේවක සංඛ්‍යාවක් ඉන්න හින්දා මිනිසුන්ට රැකියාව අවස්ථා හම්බ වෙනවා. ඒ වගේම ජනතාවගේ සුබ සාධනය උදෙසා සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ව්‍යාපාර සැපීමක් ලාභ අපේක්ෂාවක් නැහැ ඒකත් ඒ නිසා හොඳ වාසියක් වෙනවා. ඉතින් අවාසි ගත්තොත් අර සංස්ථා වගේම තමයි රජයේ මූල්‍ය නීති සංග්‍රහය ආයතන සංග්‍රහය විවිධ චක්‍ර ලේඛන අනුව ඒ විවිධ නීති රීති අනුව වැඩ කරන්න වෙනවා සහ සේවයේ නියුක්ත අතිරික්ත සේවකින් ප්‍රමාණය වැඩි නිසා ශ්‍රම පිරිවැය වැඩි වෙන. ඒ කියන්නේ ගොඩාක් සේවකින් ප්‍රමාණයක් අපි කියව ඉන්නවා කියලා ඒ සේවකින් ප්‍රමාණය වැඩි හින්දා සමහර විට යම් අවස්ථායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ වැඩිපුර සේවක සංඛ්‍යාවක් ඉන්න එක අතිරික්තය නිසා අකාර්යක්ෂම වෙන්න පුළුවන්. බලමු යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරාගද්දි මොනවද බලන්න ඕනේ කියන එක. එතකොට සැලකිලිමත් වෙන්න ඕනේ එකක් තමයි අරමුණ අනුව. කියන්නේ අපේ අරමුණ ලාභයේද. ඒතකොට ලාභය අරමුණ නම් අපි දන්නවා දැන් අපි මොන වගේ ව්‍යාපාරද පටන් ගන්නවා. ඒ වගේම අපි පරිමාණය ව්‍යාපාරය මොන පරිමාණයකින් අපි පටන් ගන්න නිසා කළමනාකරන කටයුතු කරන කවුද? ඒ කියන්නේ තමන්මද කෙනෙක් අයිතිකරුවෙක් තමන්මද නැත්නම් කට්ටියක් එකතු වෙලා නැත්නම් හවුල් ව්‍යාපාරයකට එනවද? නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් කළමනාකරණය කරනවා නම් සමාගමකට යනවද? ඒ විදිහට මෙන්න මේ කරුණු තුන මත තියාගෙන අපි යෝග්‍ය සංවිධාන ක්‍රමයක් තෝරගන්නකොට මේක බලන්න. එතකොට අරමුණ අනුව නම් ලාභ ලැබීමේ අරමුණ සුබ සාධන අරමුණ ගැන මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ පරිමාණ අනුව නම් සුළු හා මධ්‍ය පරිමාණ සුළු පරිමාණ හා මහා පරිමාණ විදිහට සාරමං කිව්ව කළමනාකරණ කටයුතු කරන්නේ කවුද කියන එක අනුව. ඊළඟට ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ගැන දීලා තියෙනවා. ඒකට ඒකෙදී අපි කිව්වා ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ඒක ලියාපදිංචි කරන්න ඕනේ කියලා. අයිතිකරු නමින් හැර සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා. එහෙම ලියාපදිංචි කරන්න නම් ව්‍යාපාරයක් ආරම්භ කරලා දින 14ක් ඇතුළත මේක ලියාපදිංචි කිරීම කරන්න ඕනේ. එතකොට ඒකේ ක්‍රියාපටිපාටිය හරිම සරලව මතක තියාගන්න අපි මුලින්ම මෙන්න මෙහෙම කතා කරමු. මතක තියාගන්නකෝ. මුලින්ම දැන් අපිට ලියාපදිංචි කිරීමක් කරන්න මොනවා කරන කලින් අපිට ඉල්ලුම් පත්‍රයක් ඕනේ ඇප්ලිකේෂන් එක. එහෙනම් මුලින්ම කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙල්ලේ අදාළ ඉල්ලුම් පත්‍රය අරගන්න. එතකොට ඉල්ලුම් පත්‍රය අරගන්නකොට අපිට ඉල්ලුම් පත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය. අනිත් එක තමයි ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා වන ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය. ඒ කියන්නේ අපේ නම ලියාපදිංචි කරන ඉල්ලුම් පත්‍රයයි ඒකට අපිට ග්‍රාම නිලධාරී වාර්තාවක් ගන්නත් ඕනේ. ඒ ග්‍රාම නිලධාරී වාර්තාව ගන්න වෙනම ඉල්ලුම් පත්‍රයක් තියෙනවා. ඔන්න ඔය කියන ඉල්ලුම් පත්‍ර දෙකම අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අරගන්න ඕනේ. මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ඉල්ලුම් පත්‍රයයි ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීම ඉල්ලුම් පත්‍රය. ඊට පස්සේ අර ලේසි ඔය දෙක ගත්තට පස්සේ කරන්න තියෙන්නේ ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාවයි අදාළ නිවැරදිව අපි ගත්ත ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කරලයි අදාළ ගාස්තුත් එක්ක ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්වටම ආපහු බාර දෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් විසින් අර ලේඛන ටික සලකා බලලා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සහතිකය නිකුත් කරනවා. ඊට පස්සේ අපේ සහතිකය ගෙනල්ලා ගෙදර තියාගෙන හඳුනලා හරියන්නේ ඒක ව්‍යාපාර ස්ථානයේ පේන විදිහට ප්‍රදර්ශනය කරන්න ඕනේ. අන්න එහෙම ව්‍යාපාර නාමයක් අපි ලියාපදිංචි කරගත්තොත් අපිට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා. එකක් තමයි අනන්‍යතාවයක් හම්බ වෙනවා. අපි අපේ ව්‍යාපාරේ මාකර විශේෂිත නමකින් අද ඉස්සර කතා කරේ චන්ද්‍රා ස්ටෝර්ස් කියලා ඔය නමින් චන්ද්‍රා ස්ටෝර්ස් කියලා ලියාපදිංචි කළොත් වෙන කාටවත් ඒ නමින් පහු ව්‍යාපාරයක්
ලියාපදිංචි කරන්න බෑ. ඒතකොට අපිට ඒකට අනන්‍යතාවයක් හම්බ වෙනවා. නමේ අයිතිය තහවුරු වෙන කාටවත් පටන් ගන්න බෑ. ඒ වගේම අනන්‍යතාවයක් ලැබුණාම එතන අපිට තියෙන විශේෂ නමක් තියෙන වෙන කාටවත් වෙන කාගේවත් එහෙම නමක් නැහැනේ. ඒතකොට අපිටම කියලා අනන්‍යතාවයක් අනිත් ව්‍යාපාරවල වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රජයේ වුණ දිරිගැන්වීම් දෙනකොට ඒක සුදුසුකමක් වෙනවා. මුලින්ම දිරිගැන්වීම් දෙනවා. ඒ වගේ ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරවලට. එතකොට ඒක සුදුසුකමක් වෙනවා. ඒ වගේම ණය ගද්දි වුණත් අපි ව්‍යාපාරේ ලියාපදිංචි කරලා තියෙනවා නම් ඒක පහසුයි. ඉතින් ওই ටික තමයි අපිට මේ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. මම ගොඩක් සරලව අවශ්‍ය දේවල් ටික තමයි මතක් කරගෙන ආවේ. ටිකක් වේගින් කළා පාඩම. ඉතින් ඔතනින් තමයි තීරි පාඩම් ටික ඉවර වෙන්නේ 10 වසරේට අදාළව. ඉතින් මේකෙදී අපිට අනිවාර්යයෙන්ම එක්සෑම් එකේදී මොන අපි ටර්ම් ටෙස්ට් එකක් කරගත්තත් නැත්නම් අවසානයේදී ඕල් ලෙවල් එක්සෑම් එකේදී අපිට හම්බෙන පේපර් එක ගත්තත් ලොකු ප්‍රමාණයක් මේ පාඩම් ටිකෙන් හම්බ වෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එකක් විදිහට කළේ ඔයාලට ආපහු බලලා නැවත බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා මම හිතන මේ වීඩියෝ එක ඕනේ වෙයි කියලා. Thank you.